කොහොමද මේක වෙන්නේ? මට දැන් වයස නොනුවහයි. මට බබෙක් හම්බ වෙන්න ඉන්නවා ඇපලන්ට. ඒක කොහොමවත් වෙන්න බෑනේ. මට දරුවෝ හදන්න බෑ කියලා ඔයා දන්නවනේ බනානීට. කවද ගොන්ද? හැමදාම එහෙම තමයි. දොස්තර ඒක මට කියද්දිත් ඔයා එතන හිටියා. මට කනගාටුයි මිස්ටර් ඇප්ලන්. ඔයාට කවදාවත් දරුවෝ හදන්න බෑ. මට හිතා ගන්නවත් බෑ මේක. මට එයාව ඕනේ. මට මේක තනියම කරන්න පුළුවන්. අවුබා නිරෝගීව ඉන්නවා. බය වෙන්න එපා. ඔයා කවුද? ඔයා ඇපල් කෙනෙක් නෙවෙයි. මම ඔයාට කෝල් කරන්න ඕනේ. මට මේක තනියම කරන්න බෑ. මට මේ දරුවා හදාගන්න උදව් කරන්න කවුරවත් නෑ. අනේ කරුණා කරලා එන්න. ඔයා ඇත්තටම ආව නේද? ඔයාගේ කටහඬින් තේරුණා ඔයාට මාව ඕනේ වෙලා තියෙන්නේ කයලා. ගොඩක් ස්තුතියි. ඊළඟට මොනවා කරන්නද කියලා මම දන්නේ නෑ. මාත් දන්නේ නැහැ. ඒත් අපි දෙන්න එකතු වෙලා මොනවා හරි කරමු. ඉතින් මේක තමයි අපේ අලුත් ගෙදර. බලන්නකෝ ඔයා කරපු හරියක්. අන්තිමේදී අපි එක තැනකට ආවා නේද? එයා දැන් ඔයා කරන දේවල්ම කරන්න පටන් අරන්. ඔව්. ඒක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද දන්නේ අපි රෑකාමට මොනවා හරි ගමුද? හලෝ? ඔව් සෝරි. ඔයා මොකද්ද කිව්වේ? අපි මෙතනට එයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. ඒත් අපි ආවා. දිගටම යන්න. පල්ලෙහා බලන්න එපා. ඔයා එයාව බය කරනවා. එයාට අවුලක් නෑ. එයාට ඒක පුළුවන්. හායි මට ටිකක් කතා කරන්න ඕනේ. මොනවා ගැනද? එයා ගැන. ඔයා මෙයාව දන්නවද? නෑ. ඒ කියන්නේ මම මීට කලින් මෙයාව දක්කලා තියෙනවා. ඒ දෙකෙන් මොකක්ද ඇත්ත? ඔයා ඔය හිතන දේ නෙවෙයි. මං ඔයා වෙනුවෙන් හැමෝටම උත්තර දුන්නා. ඔයාව විශ්වාස කරන මට පිස්සු කියලා හැමෝම කිව්වා. අන්තිමට ඔයාලා කිව්ව දේ හරි. මට සමා වෙන්න. ඒක උනේ කලින්. ඒක කවදා වුණත් මට වැඩක් නෑ. ඔයා මගේ ළඟට එවිත් මාව බැඳලත් මට බොරු කළා. මේ විවාහය නීත්‍යානුකූලව අවලංගු කරනු ලැබේ. දේපල ඒ අනුව බෙදා දෙනු ඇය. පොඩ්ඩක් එන්න. අපි පොඩ්ඩක් කතා කරමුද? තවත් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඔයා කරපු දේවල් හොඳටම ඇති. මට හැමදේම තිබුණා. ඒත් මම ඒ ඔක්කොම නැති කරගත්තා.